මම ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ මේල් මර්ජ් ගැන. මේක ගොඩක් වැදගත් පාඩමක්. ඉස්සෙල්ලම ඔයාලට අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක සිලෙක්ට් කරගන්න. මම මේ වෙලාවේ සිලෙක්ට් කරගත්තා බර්ත්ඩේ ඉන්විටේෂන් කාඩ් එකක්. මේකේ නේම් ටික තමයි මම ඇතුළත් කරන්න හදන්නේ. එතකොට ඔයාලට අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක සිලෙක්ට් කරගෙන මේලින් වලට යන්න. මේලින් වලට ගිහිල්ලා ස්ටාර්ට් මේල් මර්ජ් වලට ගිහින් ඔයාට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් කියන ඒ පියවරට යන්න. මේකේ තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් මේල් මර්ජ් විසාඩ් කියලා. එතනට ගියාම මෙන්න මේ වගේ තැනක් ඔයාට ලැබෙනවා. බොක්ස් එකක් ඔයාට ඕපන් වෙනවා. මෙතනින් ඔයාට පුළුවන් letters කියන එක සිලෙක්ට් කරගෙන next දෙන්න. ඊට පස්සේ use the current document කියන එක දීලා ඔයාට පුළුවන් next දෙන්න. මොකද මගේ ළඟ මේ වෙලාවේ මෙන්න මේ document එකට තමයි මම mail match කරන්න හදන්නේ. එතකොට next දුන්නා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන නම් list එක, නම, address එක, position එක, ඒ වගේ ඔයා තොරතුරු ඇතුළත් කරගත්තු list එක ඔයා මේ වෙනකොටත් හදාගෙන නම් තියෙන්නේ. ඔයාට පුළුවන් use and exiting list කියන එක select කරගන්න. එහෙම නැතිනම් ඔයා නම් list එකක් මේ වෙලාවේ ඇතුළත් කරනවා නම් ඔයාට පුළුවන් type new list වලට ගිහිල්ලා browser එකට ගිහිල්ලා ඒ name list එක ඇතුළත් කරලා okay කරලා next දෙන්නත් පුළුවනි. මම මේ වෙලාවේ use and exiting list කියන එක select කරගන්නවා. ඊට පස්සේ next දෙනවා. දැන් මගේ name list එක මම හොයා ගන්න ඕන. මේකේ නම් 3ක් තමයි මම ඇතුළත් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඕකේ කරා. දැන් එතකොට මගේ ලිස්ට් එක මට පෙන්වනවා. මේ වෙලාවේ අපිට චෙක් කරගන්න පුළුවන් හරිද මේ ලිස්ට් එක කියලා. ඊට පස්සේ ඕකේ කරනවා. ඕකේ කරලා ඔයාට නේම් එක අවශ්‍ය කරන මේ ડોකියුමන්ට් එකේ නේම් එක අවශ්‍ය කරන තැනින් කර්සර් එක තබාගෙන insert merge field වලට ගිහින් name කියලා දුන්නාම ඒ name එක අවශ්‍ය කරන තැනට මේ විදියට වැටෙනවා. ඊට පස්සේ ඔයාට address එකක් අවශ්‍ය නම් මෙන්න මේ විදියට address එකත් එතෙන්ටම ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවනි මේක check for error වලට ගිහිල්ලා ඔයාට බලා ගන්නත් පුළුවනි. එහෙම නැත්නම් ඔයාට preview වලට ගිහිල්ලා බලන්න පුළුවනි. ඔන්න මම පළවෙනියටම ඇතුළත් කරපු නම තමයි මේ තියෙන්නේ. ඊළඟ කෙනා මේ ඉන්නේ එයා. ඊට පස්සේ මෙන්න මෙයා. මම නම් 3යි මේ වෙලාවේ ඇතුළත් කරේ. එතකොට මගේ ඉන්විටේෂන් එක ලෑස්ති. එතකොට ඊට පස්සේ finish and merge finish කියන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් print document වලට ගිහින් මේක print කරගන්න. මං හිතනවා යාළුවනේ ඔයාලා කාටත් පැහැදිලි ඇති කියලා. ඉස්සෙල්ලම අපි ගියේ start mail merge වලට. ඊට පස්සේ step by step mail merge wizard කියන එකට ගියාම අපිට මේ වගේ box එකක් open වෙනවා. එතනට ගිහිල්ලා පියවරෙන් පියවර select කරගෙන ඔයාලා මෙතෙන්ට එනවා. ඇවිල්ලා insert merge field වලට ගිහින් ඔයාට නම ඇතුළත් කරන්න අවශ්‍ය කරන තැනට cursor එක තබාගෙන මේ field එකින් එක ඔයාට පුළුවන් ඇතුළත් කරගන්න. ඊට පස්සේ preview වලට ගිහිල්ලා ඔයාට පුළුවන් මේක check කරගන්න. ඊළඟ එකට යන්න පුළුවන් මෙතනින්. අවසානයේට finish and merge වලට ගිහිල්ලා ඔයාට පුළුවන් මේක print කරගන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එනවා ආයෙත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන.